Welcome to Travel Dimples. ඔන්න මම අද ආවා දියලමැල්ල බලන්න. දැන් මම මේ දියලමැල්ල පාක් එකේ. ඔයගලන්ට පෙන්නන්නම් පාක් එක ලොකුවට තියෙනවා. වාහන ගොඩක් නවත්තන්න පුළුවන්. අර ඉස්සරහ පේන පාරෙන් ගිහින් තමයි යන්න තියෙන්නේ. අපි එන ටිකට් කවුන්ටරේ පැත්තට ගිහින් බලමු. ටිකට් ගන්න දෙන්නේ කොහෙද? ටිකට් කවුන්ටරයක් තියෙනවා? ටිකට් කවුන්ටරයක් තියෙනවා? උඩ. මං ගිහින් එන්නම්. උඩට ඉස්සරහට යන්න කියලා කිව්වා. ඒතර ටිකට් කවුන්ටරේ ඉස්සරහින් හම්බෙනවා කිව්වා. ගිහින් බලමු. මම දැන් ටිකට් කවුන්ටරේ ගාවට ආවා. किधर की बोला था वाला what तुम इधर बनाए अली है मावना दिलांगे එහෙමද? ඒ කියන්නේ කැමරේ සයිට් එකටද? ඔව්. හරි හරි. ඒ කියන්නේ අර මේ උඩැලි හරියනේ. හරි හරි. මම ගිහින් හරි. ටිකට් කවුන්ටරෙන් පස්සේ මෙහෙම ට්‍රේල් එකක් තමයි අපිට හම්බෙන්නේ. අපි බලමු ඉස්සරහට ගිහින් කොහොමද පඩිපෙල්ද දිගටම මේ වගේ තියෙන්නේ. පාරේ ඉඳන් ගොඩක් දුර කන්දුරට ආපු හින්දා මාර ලස්සන විදිහක් තියෙනවා. තව ටික දුරක් ඉස්සරහට එද්දි මේ වගේ පාරවල් දෙකක් බෙදෙන තැනක් හම්බෙනවා. ඒකෙන් උඩ පාරේ යන්න ඕනි. උඩ පාර ගියොත් සේරම ටික බලාගෙන පහළට බහැලා මේ පාරේ එන්න පහළ පාරේ එන්න පුළුවන්. ඉතින් ඒකින්ද මම උඩ පාරෙන් යනවා. අපි එහෙනම් ගිහින් බලමු. මම දැන් අපේ දියලම උඩටම ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ මෙතනින් උඩට මොනවා හරි බලන්න දෙයක් තියෙයි කියලා. උඩින් පල්ලෙහාට පාරක් තියෙනවා. මේ පාර වෙන්න ඕනි පූනාගල ඉඳන් එන පාර. දියල්ලේ පල්ලෙහා ඉඳන් උඩට එන්නත් පුළුවන්. මම ඒ පාරෙන් ආවේ. එහෙම නැත්නම් කෙනෙක්ට පූනාගල පැත්තෙන් දියල්ලේ උඩ පැත්තෙන් පහළට එන්නත් පුළුවන්. දැන් වෙලාව 3ට විතර ඇති. පහලින් නම් කිව්වේ විනාඩි 20කින් උඩට යන්න පුළුවන් කියලා. මම හිතන්නේ විනාඩි 20ට වඩා නම් ගියා විනාඩි 30ක් 40කට කිට්ටුවම ගියා. මෙතන තමයි පිටින් බලන් උඩම තැන. කට්ටිය නානවා. කලින් අර පැත්තෙන් ඇවිල්ලා තමයි මම පෙන්නුවේ. දැන් මම අනිත් පැත්තට ආවා. මේ පාර ඔහොම කිලෝමීටර් 3ක් යන්න ඕනේ. නෑ නෑ. ප්‍රධාන පාරේ ඉඳලා මේට විනාඩි 20ක් දුරක්. මෙතන විනාඩි 20ක්. මේ අර පුණාගල පාරේ ඉඳලා විනාඩි 20ක් මෙතන. ඔව් කන්ද නෑනේ. මේක කන්ද තියෙන්නේ පොඩ්ඩක් නේද? මේකනේ Google search කරන පාරත් මේ පාරට දෙන්නේ පරණ පාර. මේකනේ පරණ පාර. අරක මේ අර පාර ලම් මේ අර පාර. ඉස්සරහාවේ මෙහෙන් නේ. අලිය කේස් එක නැද්ද මේ පාර? එළිය ඉන්නෝනේ. ඉතින් හැම වෙලේම මිනිස්සු එනවා. මේ පොයි කැලුනොත් ඔයාලට බයයි. මේකට කලිය ඉන්නේ. ඉතින් එතනත් ටිකට් කවුන්ටරයක් තියෙනවා. ඒ පාරෙන් ඒ පාරලු පරණම් පාර පූනාගල පැත්තෙන් එන්න තියෙන පාර ඒකලු. අර මං කලින් පෙන්නුවේ මෙතන කට්ටිය නාන තැනින් අනිත් පැත්තේ උඩින් පාරක්. ඒ පාරිනුත් එන්න පුළුවන්ලු. ඒකත් පූනාගලට වැටෙන්නේ. එහෙනම් මම පල්ලෙහාට බහිනවා. පාරවල් ගොඩක් තියෙනවා. හරියටම මේ පාරේ යන්න ඕනේ මෙහෙමයි කියලා හොයාගන්න අමාරුයි. මම හිතන්නේ මෙතනින් පහළට ගිහින් තමයි DL වැටෙන තැනට යන්න තියෙන්නේ.
ගිහින් තමයි බලන්න වෙන්නේ. ඉතින් මං දියල්ල වැටෙන තැනට ඇවිල්ලා තියෙන්නේ. දැන් මම මේ ආපහු යන ගමන් තමයි ඉන්නේ. අපි අර එනකොට පාර දෙකට බෙදෙන තැනින් උඩ පාරේ ආවේ. දැන් යනකොට ඒකේ පහළ පාර තමයි යන්න තියෙන්නේ. පහළ පාරෙන් ආපහු යනවා. කෙනෙක්ට ඕනේ නම් පහළ පාරෙන් ඇවිල්ලා දියල වැටෙන තැනින් උඩට ගිහිල්ලා උඩ පාරෙන් ආපහු යන්න පුළුවන්. That's it. Yeah, but people here drive crazy. They're always like passing people. That's crazy. No, it's crazy, really crazy. Here it's crazy, but it's possible. But I think that people, it's not that really conscious about the danger of, you know. But well, I am on vacation, so I drive slowly. I don't care, you know. I am just taking care, and that's it. The view is amazing. Crazy. Okay, thank you. Bye. දැන් මේ අන්තිම හරිය ඉන්නේ. මේක එච්චර අමාරු ට්‍රේල් එකක් නෙවෙයි. දිගටම ලේසියෙන් යන්න පුළුවන්. එහෙම නගින්න අමාරු තැන් යන්න අමාරු තැන් එහෙම නැහැ. මෙතනින් තමයි උඩට යන්න තියෙන්නේ. මෙතන කඩයක් තියෙනවා. ඒ කඩේ ඔයගලන්ට පුළුවන් බෑග් හෙල්මට් එහෙම තියලා යන්න. එන ගමන් ඕනනම් තේ එකක් බීලා මොනවා හරි කාලා එහෙම යන්න පුළුවන්. දැන් පයින් පල්ලෙහාට යනවා. ලොකු දුරක් නෑ හැබැයි. ඒ වුණාට බයික් එක උඩටම යන්න පුළුවන්. පඩිපෙල් පටන් ගන්න තරම බයික් එක යන්න පුළුවන්. මේ ගොඩක් ගෙවල් වල පාකින් තියෙනවා. අනිත් එක මේ හොඳම දේ කියන්නේ ඒ පාකින් වලින් සල්ලි ගන්න නැහැ. පහළ දියල්ල වැටෙන තැනටත් යනවා. එතෙන්ට ගිහිල්ලා වීඩියෝස් ටිකක් දාන්න. හැමෝම එහෙනම් subscribe කරලා set වෙන්න. මටම තව වීඩියෝ එකකින් හම්බෙමු.